ආයිබෝන් සලවිත්කව රසික රසිකාවයන්ට ඔන්න අද බලන්න යන්නේ කේස් 30 කියන දමිළ චිත්‍රපටය පටන් ගත්ත විනාඩියේ ඉඳලා කුතුහලයෙන් බලාගෙන ඉන්න පුළුවන් ඔයා හිතන්නේ නැති අවසානයක් තියෙන මූවි එකක්. එහෙනම් අපි යමු මේ සුපිරිම මූවි එකට. මූවි එක පටන් ගද්දී අපිට පේන්නනවා මිනිමරුවෙක් ගෑනු ළමෙක් ඉන්න ගෙදරකට ඇතුළු වෙනවා. ඊට පස්සේ අමානුෂික පහර දීමක් කරලා මේ ගෑනු ළමයාව මරලා දාන කොටසකින් තමයි මූවි එක පටන් ගන්නෙ. දැන් මේ ගැන පරීක්ෂණ පටන් ගන්නෙ ඉන්ස්පෙක්ටර් අර්ජුන්. මේ අර්ජුන් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන අපරාධකාරයන්ට කිසිම chance එකක් නැති නිලධාරියෙක්. මිනිමරුව උණතැනින් කිසිම සාක්ෂියක් හම්බෙන්නේත් නැහැ. මොකද මිනිමරුව බොහොම සූක්ෂම විදියට හැම දෙයක්ම නැති කරලා මේ ගෑනු ළමයා ගැන තොරතුරු හොයන්න ගත්තත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙනවා. මොකද මේ ගෑනු ළමයා එහෙම කායිකවත් වැඩි සම්බන්ධතා පවත්වපු කෙනෙක් නෙවෙයි. අසල්වැසියන් කියන විදියට මේ ගෑනු ළමයාගේ නම ශ්වේතා. ඒ වගේම ශ්වේතා පිරිමි ළමයෙක් එක්ක මේ ගෙදර ජීවත් වෙලා තියෙනවා. අසල්වැසියෝ කියනවා මේ පිරිමි ළමයා ගැනත් වැඩි විස්තර දන්නේ නැහැ කියලා. දැන් පොලිසියට තියෙන ගැටලුව ශ්වේතා එක්ක මේ ගෙදර හිටපු පිරිමි කෙනා කවුද කියලා. අර්ජුන් ගෙදරට වෙලා මේ ගැන කල්පනා කර කර ඉද්දි නයිදු ගෙදරට එනවා. නයිදු කියන්නේ අර්ජුනගේ පරීක්ෂණ වලට සහාය දෙන පොලිසියේ කෙනා. දැන් නයිදු කියනවා සර් අර මැරුණු ගෑනු ළමයා ශ්වේතා එක්ක හිටපු පිරිමි ළමයාගේ විස්තර හොයාගත්තා. එයාගේ නම සිරිල්. ඒ වගේම අපි එයා වැඩ කරන කම්පැනි එකටත් කතා කරා. හැබැයි මිනිහා දවස් 15ක් තිස්සේ නිවාඩු කියලා නයිදු කියනවා. දැන් අර්ජුන් යන්නේ සිරිල්ව හොයාගෙන. සිරිල් කියන්නේ ලොකු සල්ලිකාර පුතෙක්. ඉන්ස්පෙක්ටර් අර්ජුන් සිරිල්ට තමන්ව අඳුන්වලා දීලා ශ්වේතා ගැන විස්තර අහනවා. මොකද දැන් සිරිල් තමයි ශ්වේතාගේ මරණයට මූලික සැකකාරයා වෙන්නේ. ඉතින් සිරිල් කියනවා සර් මම ශ්වේතා එක්ක ප්‍රේම සම්බන්ධයක් තිබ්බා. මම ශ්වේතාගේ ගෙදර ආවා ගියා. හැබැයි සර් ශ්වේතා එක්ක ජීවත් වෙන්න අමාරුයි. එයාට පොඩ්ඩක් නැත්තම් තරහ යනවා. හැමදාම වගේ රණ්ඩු කරනවා. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් නතර කරා. මම ගෙදරින් හොයපු ගෑනු ළමෙක් එක්ක විවාහ වුණා. ඒ නිසා තමයි දවස් 15ක නිවාඩුවක් දැම්මේ. මම විවාහ වුණා කියලා කවුරුත් දන්නේ නැහැ කියලා සිරිල් කියනවා. වැඩේ කියන්නේ ශ්වේතාගේ දෙමාපියන් ගැන හරි විස්තරයක් සිරිල් දන්නෙත් නැහැ. මොකද ශ්වේතා කවදාවත් ඒ ගැන කතා කරලත් නැහැ කියලාත් නැහැ කියලා සිරිල් කියනවා. මොන දේ වුණත් සිරිල් තමයි දැන් ප්‍රධාන සැකකාරයා. ඒ නිසා අර්ජුන් සිරිල්ට කියනවා ගමෙන් පිට යන්නත් බෑ. පොලිසිය එන්න කියන ඕනෑම වෙලාවක ඇවිත් පොලිසියට සහාය දෙන්නත් ඕනි කියලා අර්ජුන් මෙතන යනවා. පොලිසිය ඉහළ නිලධාරියා අර්ජුන්ට කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ කේස් එක ගැන හොයලා මේක ඉවරයක් කරලා දාන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ කිසිම සාක්ෂියක් හම්බුනේ නැති එකට. ඊළඟට මේ ඉන්නේ නිත්‍යා අර්ජුන්ගේ ගෑනු ළමයා. මේ දෙන්න සෑහෙන ආදරෙන් ඉඳලා තියෙනවා. හැබැයි අර්ජුන්ට නිත්‍යාව නිතරම මතක් වෙනවා විතරයි. එතකොට නිත්‍යාට මොකද වුනේ? ඒක දැනගන්න නම් මූවි එකේ අවසානය වෙනකම් බලන්න. ඊළඟ දවසේ උදේ අර්ජුන් වැඩට ගියාට පස්සේ නයිදු වෙනවා අර්ජුන් හම්බෙන්න. දෙන්න දැන් කතා කරන්නේ ශ්වේතාගේ මිනි මැරුම සම්බන්ධව. ඒ වෙලාවේ බීමතින් රියපද වූ දෙන්නෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ දෙන්න බීමතින් රියපද වද්දි වයසක දෙන්නෙක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. ඒ වෙලාවේ රැවුල වවන් ඉන්න මේ පිරිමි කෙනා අර්ජුන්ගෙන් සමාව ගන්නවා. මිනිහා කියනවා සර් යාළුවා තමයි වාහනේ ඩ්‍රයිව් කරේ. එයාගේ පෙම්වතිය මේ වෙද්දි වෙන කෙනෙක් විවාහ වෙලා ඒ නිසා දුකට ටිකක් බීලා වාහනේ ඩ්‍රයිව් කරා. ඒ නිසා අපිට සමාව දෙන්න කියලා මිනිහා අර්ජුන්ගෙන් ඉල්ලනවා. අර්ජුන් නයිදුට කියනවා මේ දෙන්නගේ විස්තර ලියාගෙන යවන්න කියලා. මොකද ඇක්සිඩන්ට් වුණ දෙන්නට ලොකු අමාරුවක් නැති නිසා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් අබී කියලා තරුණෙක්. මෙයා ඩිලිවරි බෝයි කෙනෙක්. හැබැයි අබී ඉන්නේ සෑහෙන කලබලයකින් වගේ. ඒ නිසා මෙයා වැඩ කරන තැන මැනේජර්ව හම්බෙලා දවස් 5ක නිවාඩුවක් ඉල්ලනවා. මැනේජර් මේකට අකමැති වුණත් අබීගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා අවසානයේ අබීට නිවාඩුවක් දෙනවා. ඇත්තටම ඇයි අබී කලබලයෙන් වගේ ඉන්නේ? මේ අබීද මේ මිනිමරුම කරේ? අපි බලමු අවසාන වෙනකන්. දැන් අර්ජුන් සිරිල්ව පොලිසියට ගෙන්නලා අහනවා සිරිල් ඔයා ශ්වේතාගේ දෙමාපියන් ගැන විස්තර දන්නෙත් නැහැ. වෙන කිසිම තොරතුරක් ශ්වේතා ඔයා එක්ක කතා කරලවත් නැද්ද කියලා අහනවා. සිරිල් කියනවා සර් ශ්වේතා මට එකපාරක් කිව්වා සාන්ත ෆ්‍රැන්සිස්කෝ ස්කූල් එකේ යාළුවා වගේක් ගැන එහෙම ලොකුවට දෙයක් එයා ඒ ගැන කතා කරෙත් නැහැ කියලා කියනවා. අර්ජුන් දැන් දන්නවා එහෙනම් ශ්වේතා ස්කූල් යන්න ඇත්තේ සාන්ත ෆ්‍රැන්සිස්කෝ එකට වෙන්න ඇති කියලා. දැන් ඊළඟට අර්ජුන් යන්නේ මේ ස්කූල් එකට. අර්ජුන් විදුහල්පතිතුමිය හම්බෙලා ශ්වේතාගේ ෆොටෝ එකක් පෙන්නලා මෙයාව මතක දහනවා. විදුහල්පතිතුමිය කියනවා ඔව් මේ ඉන්නේ ශ්වේතා. මෙයා කායිකවත් කතා කරන්නේ නැහැ. යාළුවා ආශ්‍රය කරන්නෙත් නැහැ. මෙයාට ඉක්මනට තරහ යනවා. ඉක්මන් කේන්තිකාරියක්. එයාට දෙයක් ඕනි වුණොත් ඕනිමයි. ඒ වගේම එයාගේ දෙයක් කවුරු හරි ගත්තොත් එයාට පුදුම විදියට තරහ යනවා. ඉතින් අපි මේක එයාගේ තාත්තට කිව්වා. අපි කිව්වා ශ්වේතාව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්වන්න කියලා. ඊට පස්සේ වෛද්‍යවරයෙක් ශ්වේතාට ප්‍රතිකාර කරා. හැබැයි
ඉස්කූල් එකෙන් අවුට් වුණාට පස්සේ මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ කියලා විදුහල්පතිතුමිය කියනවා. විදුහල්පතිතුමිය ළඟත් ශ්වේතගේ දෙමාපියන් ගැන විස්තර මොකුත් නැහැ. හැබැයි ශ්වේතට ප්‍රතිකාර කරපු ඩොක්ටර්ගේ ෆෝන් නම්බර් එක තිබිලා ඒක අර්ජුන්ට දෙනවා. ඊළඟට අර්ජුන් යන්නේ මේ වෛද්‍යවරයා හොයාගෙන. ඉතින් වෛද්‍යවරයාටත් ශ්වේතගේ ෆොටෝ එක පෙන්නුවම ඩොක්ටර් කියනවා ඔව් මට මෙයාව හොඳට මතකයි. මොකද මම ගොඩක් අයට ප්‍රතිකාර කරලා හොඳ කරා. හැබැයි ශ්වේතට ප්‍රතිකාර කරාට කිසිම වෙනසක් නැහැ. එයාට සුව වෙන බවක් පේන්න තිබ්බේ නැහැ. පස්සේ දවසක මට ආරංචි වුණා එයා ගෙදරින් පැනලා ගිහින් කියලා. එයාට ප්‍රතිකාර අවශ්‍යයි. එයා ලොකු මානසික අස්ථාවරයක ඉන්නේ කියලා වෛද්‍යවරයා කියනවා. ඒ වගේම ශ්වේතට තියෙන්නේ අමුතු අසනීපයක්. ඒ කියන්නේ යම්කිසි එයාගේ දෙයක් කවුරු හරි ගත්තොත් එයාලව මරලා හරි ශ්වේත තමන්ගේ දේ ගන්නවා. ඒ නිසා ශ්වේත කියන බොහොම භයානක කෙනෙක් කියලා තමයි වෛද්‍යවරයා කියන්නේ. මේ වෙලාවේ වෛද්‍යවරයා ගාව ශ්වේතගේ දෙමාපියන්ගේ විස්තර වගේක් තියෙනවා. ඉතින් ඒ විස්තරත් අරන් අර්ජුන් ඊළඟට යන්නේ ශ්වේතගේ දෙමාපියන් හොයාගෙන. ඊට පස්සේ අර්ජුන් ශ්වේතගේ තාත්තම හම්බෙලා කියනවා මම ආවේ ශ්වේත ගැන විස්තර ටිකක් දැනගන්න. ශ්වේත දැන් ජීවතුන් අතර නැහැ කියලා. ශ්වේතගේ තාත්තා කම්පණයටපත් වෙනවා මේක අහලා. හැබැයි ඒ වෙලාවේ එයාගේ බිරිඳ මෙතනට එන නිසා ශ්වේතගේ තාත්තා අර්ජුන්ට කියනවා අපි එළියට ගිහින් කතා කරමු කියලා. ඉතින් මෙයා දැන් අර්ජුන්ට විස්තර කියනවා. ශ්වේතගේ අම්මා ශ්වේත පොඩි කාලේදීම නැති වුණා. ශ්වේත වෙනුවෙන් මං දෙවෙනි විවාහයක් කරගත්තා. හැබැයි ඊට පස්සේ ඉඳන් ශ්වේත ගොඩක් වෙනස් වෙන්න ගත්තා. එයා තනියම ඉන්න ගත්තා. කායෙක්වත් කතා කරන්නේ නැහැ. ගෙදරින් එළියට යන්නෙත් නැහැ. ඉක්මනට තරහ යනවා. එයාගේ කිසිම දෙයක් වෙන කාටවත් ගන්නත් බෑ. ඊට පස්සේ එයාට මනෝවෛද්‍යවරයෙක් ප්‍රතිකාර කරා. පස්සේ කාලෙක එයා ප්‍රතිකාර කරනවට කැමති වුණෙත් නැහැ. දවසක මම දැනගත්තා එයා මත්ද්‍රව්‍ය වලට හුරු වෙලා බව. ඒ නිසා එයා ගෙදරින් පැනලා ගියා. ඉතින් මම එයාව ගොඩක් හෙව්වා. ඒත් මට එයා ඉන්න තැනක් හොයාගන්න බැරි වුණා. ඒත් අද ඔයා මට කියද්දි මගේ දුව මැරිලා කියලා ඒක මට තරහා ගන්න අමාරුයි කියලා ශ්වේතගේ තාත්තා කියනවා. අර්ජුන් අහනවා ශ්වේතා ඒ කාලේ ගෙදරින් එළියට ගියේ නැත්තම් එයා මත්ද්‍රව්‍ය ගෙන්න ගත්තේ කොහොමද කියලා. ඔන්න ශ්වේතගේ තාත්තා කියනවා ඒ දවස්වල සාමාන්‍ය මිනිස්සෙක් ශ්වේත හම්බෙන්න ආවා කියලා කියද්දිම එකපාරටම වාහනයකින් ශ්වේතගේ තාත්තව ඇක්සිඩන්ට් කරලා පැනලා යනවා. අර්ජුන්ට හිතන්නවත් කාලයක් ඉතිරි කරේ නෑ. දැන් කොහොම හරි අවසානයේ ශ්වේතගේ තාත්තව හොස්පිටල් ඇඩ්මිට් කරනවා. හැබැයි සෑහෙන කාලයක් සනීප වෙන්න යන බව තමයි වෛද්‍යවරු කියන්නේ. දැන් වැඩි විස්තරයක් ගන්නත් බෑ. අර්ජුන් එක්ක ශ්වේතගේ තාත්තගේ බිරිඳ ඉන්නේ තරහින්. මෙතන ඉඳන් අපි යන්නේ අර්ජුන්ගේ අතීත කතාවකට. මීට ටික කාලයකට කලින් වෙච්ච සිදුවීමක් අපිට බලා ගන්න පුළුවන්. මෙහෙමයි. අර්ජුන්ට එයාගේ ඉහළ නිලධාරියෙක් එන්න කියලා විස්තර වගේක් කියනවා. මේ වෙද්දි අර්ජුන් ගෑන් ළමෙක් දූෂණය කරලා මරපු කොල්ලෝ 4 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඉතින් ඉහළින් සෑහෙන බලපෑම් වෙනවා මේ කට්ටිය නිදහස් කරන්න කියලා. හැබැයි අර්ජුන් මේකට කැමති නෑ. ඒ නිසා අර්ජුන් වෙනම ප්ලෑන් එකක් ගන්නවා. ඊට පස්සේ අර්ජුන් මේ කොල්ලෝ 4 දෙනා එක්කගෙන ගිහින් එයාලව නිදහස් කරනවා. එහෙම නිදහස් කරලා වෙඩි තියලා මරලා දානවා. නිවුස් වලට කියන්නේ පොලිසියට පහර දීලා මේ ගැහණු දූෂකයෝ 4 දෙනා පැනලා යන්න හදපු නිසා වෙඩි තිබ්බා කියලා. මොකද මං කියවනේ අර්ජුන් කියන්නේ නීතිය අකුරටම කරන කෙනෙක්. මේ ප්‍රශ්නේ දුරදිගයයි කියලා හිතලා අර්ජුන්ගේ ඉහළ නිලධාරියා අර්ජුන්ට කියනවා දවස් 10කට වෙන තැනකට මාරුවීමක් ගන්න කියලා. ඉතින් අර්ජුන් මේකට කැමති වෙනවා. මේ ගැන අර්ජුන් එයාගේ පෙම්වතිය වෙන නිත්‍යාට කියනවා. හැබැයි නිත්‍යා නම් පොඩ්ඩක්වත් කැමති නෑ අර්ජුන්ව ඈතට යවන්න. ඔය අතර තවත් මර්ඩර් කේස් එකක් ගැන අර්ජුන්ට නිවුස් එකක් එනවා. මේ මිනිමරුම වෙලා තියෙන්නේ හොටෙල් එකක. අමානුෂික විදියට පිරිමි කෙනෙක්ව මරලා තියෙනවා. පිහියකින් මූණ පවා කපලා තියෙනවා. CCTV දර්ශන පවා මේ හොටල් එකේ ගන්න විදියක් නැහැ. මොකද CCTV වැඩ නැති නිසා. මේ වෙලාවේ එක සාක්ෂියක් හම්බ වෙනවා. ඒ තමයි ගැහණු අය භාවිතා කරන අත් බෑග් එකක අත්පටියක්. මේක විතරයි සාක්ෂි විදියට ලැබෙන්නේ. ඔය අතර අර්ජුන්ට කෝලයක් එනවා මේ නඩුව අනිත් කෙනාට බාර දීලා අර දවස් 10කට වෙන පළාතක මාරු වීම යන්න කියලා. ඉතින් ඒ විදියටම අර්ජුන් මාරු වීමත් අරන් යනවා. දවස් 10ක් ඉක්මනින් ගෙවිලා ගිහින් ආපහු අර්ජුන් ගෙදර එන දවසේ නිත්‍යා අර්ජුන්ට කෝල් කරලා කියනවා අර්ජුන් ඔයා එන්න පරක්කු වෙන නිසා මම යාළුවෙක්ගේ පාටි එකකට යනවා. මම තෑග්ගක් ඔන්ලයින් ඕඩර් කරා කියලා කියනවා. ඉතින් අර්ජුන් කියනවා හරි එහෙනම් පරිස්සමින් ගිහින් එන්න කියලා. ඔන්න ඕක තමයි අර්ජුන්ගේ අතීත කතාවේ ඉතිරි ටික. දැන් අපි බලමු දැන් කතාවේ කොටස් ටික. මේ අතීත කතාව අර්ජුන්ට මතක් වෙද්දි නිත්‍යා කියපු ඔන්ලයින් ඕඩර් කරපු තෑග්ග ගැන කොටස අර්ජුන්ට මතක් වෙනවා. ශ්වේතගේ ගෙදරත් ඔන්ලයින් ආපු පාර්සල් එකක් තිබ්බා නේද කියලා. ඔන්න දැන් අර්ජුන් මේ පාර්සල් එක ඩිලිවරි කරපු කම්පැනි එකෙන් විස්තර අහන්න පටන් ගද්දි දැනගන්නවා මේ පාර්සල් එක ශ්වේතගේ ගෙදරට අරන් ගිහින් තියෙන්නේ අබී කියන ඩිලිවරි බෝයි බව. අබී පොලිසිය දැකපු ගමන් බය වෙලා දුවන්න ගන්නවා.
අර්ජුන් අභි පස්සේ පන්නලා ඔන්න මිනිහව අත්අඩංගුවට අරගෙන මිනිහගෙන් ප්‍රශ්න කරන්න ගත්තම අභි කියනවා සර් මම මේ මිනිමරුම කරේ නෑ එදා මම ඩිලිවරි එක අරගෙන ගියාම පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ගේ මල සිරුරක් බිම දිගේ ඇදගෙන ගියා. මම ඒක දැකලා බයට පැනලා යන්න හදනකොට ඒ මිනිහා මාව දැක්කා. ඉතින් මේක කාටවත් කියන්න එපා කියලා මට තර්ජනය කරා. පොලිසිය දැක්කම මට බය හිතුණා. ඒ නිසා තමයි මම දිව්වේ කියලා අභි කියනවා. අර්ජුන් අහනවා එදා දැකපු මිනිහව අඳුරගන්න පුළුවන්ද කියලා. අභි පුළුවන් කියන නිසා සිරිල්ගේ ෆොටෝ එක පෙන්නුවත් අභි කියනවා මෙයා නෙවෙයි කියලා. ඒ නිසා චිත්‍ර ශිල්පියෙක් ගෙන්නලා හැඩරුව අඳින්න ගන්නවා. ඉතින් අවසානයේ අර්ජුන්ට මතක් වෙනවා මේ චිත්‍රය දැක්කම ඒ කවුද කියලා. ඒ තමයි වයසක දෙන්නේ කප්පලා සමාව අරගෙන වැරද්ද පිළිගත්ත නිසා නිදහස් කරපු දෙන්නගින් එක්කෙනෙක් බව. දැන් මිනිහා ගැන විස්තර පොලිසියේ තියෙන නිසා අර්ජුන්ට තවත් වැඩේ ලේසි. මිනිහාගේ නම ආදර්ශ. අර්ජුන් යනවා මේ මිනිස්සව හොයාන. එතනට ගියාම අර්ජුන් දැනගන්නවා ආදර්ශ කියන්නේ මත්ද්‍රව්‍ය වලින් ජීවත් වෙන මිනිසෙක් බව. ඒ වෙලාවේ අර්ජුන්ට පහර දීලා ආදර්ශ පැනලා යන්න try කරත් අර්ජුන්ගේ පහර දීම නිසා ආදර්ශ කියනවා මම ශ්වේතාව මැරුවේ නෑ කියලා. ඒ වෙලාවේ අර්ජුන් අහනවා ශ්වේතාව මැරුවේ උඹ නෙවෙයි කියලා මම දන්නවා. හැබැයි මට දැනගන්න ඕනේ නිත්‍යාට මොකද උනේ කියලා කියනවා. ඉතින් අර්ජුන්ගේ පෙම්වතිය නිත්‍යාට මොකද උනේ? කොහොමද මේකට එයා සම්බන්ධ වෙන්නේ? මෙහෙමයි. එදා අර්ජුන් කලබලෙන් වගේ ශ්වේතගේ ගෙදරට යනවා. ගිහින් ශ්වේතගෙන් අහනවා නිත්‍යා කෝ කියලා. ශ්වේත බලනවා මේ කවුද තමන්ගේ ගෙදරට ආවේ කියලා. අර්ජුන් ශ්වේතට කියනවා නිත්‍යා මට කතා කරලා කිව්වා මෙහෙ ඉන්න බව. නිත්‍යාට මොකද උනේ කියලා කියන්න කියලා ශ්වේතට තර්ජනය කරනවා. ඉතින් දැන් ශ්වේතා අර්ජුන්ට කතාව කියනවා. මෙහෙමයි. නිත්‍යා එදා අර්ජුන්ටත් කියලා යාළුවගේ පාටියකට පිටත් වෙලා ගිහිල්ලා එන ගමන් ඉද්දි එයාගේ වාහනේ කැඩෙනවා. එදා රෑ සෑහෙන රැස්ස. මේ වෙලාවේ මෙතනින් යන සිරිල් නිත්‍යාගේ කාර් එක දැකලා නතර කරලා නිත්‍යාට උදව් කරන්න බැලුවත් වාහනය හදන්න අමාරුයි. ඒ නිසා සිරිල් නිත්‍යාට කියනවා මේ රෑ තනියම ඉන්න එක එච්චර හොඳ නෑ. මගේ පෙම්වතිය ඉන්නේ මේ ළඟ අපි එහෙට යමු කියලා. නිත්‍යත් ඒ නිසා සිරිල් එක්ක එයාගේ කාර් එකේ ශ්වේතාගේ ගෙදරට එනවා. ඒද්දි ශ්වේතා ගෙදර නෑ. ඉතින් සිරිල් නිත්‍යාව බොහොම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම නිත්‍යාට එයා තෙමිලා නිසා ඇඳුම් මාරු කරගන්න අවස්ථාවක් දෙනවා. නිත්‍යාට අඳින්න දෙන්නේ ශ්වේතාගේ ඇඳුම් වගේක්. ඒකත් ඇඳගෙන දෙන්න කෝෆි එකක් බොන ගමන් කතා කර කර ඉන්නවා. ඒ විලාවේ ශ්වේතා ගෙදරට එනවා. ශ්වේතා දකින්න සිරිල් නිත්‍යා එක්ක hina විවි කතා කර කර ඉන්න එක. මේ වෙලාවේ ශ්වේතර කේන්ති යනවා පුදුම විදියට. සිරිල් ශ්වේතර ගිහින් විස්තරේ කිව්වත් ශ්වේතා කේන්තියෙන් අහන්නේ කවුද මොකටද එක්කන් ආවේ කියලා. ශ්වේතා කේන්තියෙන් මෙතනින් ගියාට පස්සේ සිරිල් ශ්වේතාගේ රූම් එකට ගිහින් සිදුවීම පැහැදිලි කරත් ශ්වේතා කිසි දෙයක් අහන්න ලෑස්ති වෙන්නේ නැහැ. ශ්වේතා එයාගේ ඇඳුම් නිත්‍යාට දුන්නේ කරත් පුදුම කේන්තියකින් ඉන්නේ. සිරිල්ට ඒ වෙලාවේ ලොකු මීටින් එකක් තියෙන නිසා බැංගලෝර වලට යන්න පිටත් වෙද්දී නිත්‍යාට කියනවා මම මීටින් එකකට යනවා. ඔයා අද රෑ මෙහි ඉඳලා හෙට උදේම යන්න කියලා. සිරිල් එතනින් ගියාට පස්සේ ඔන්න ශ්වේතා එනවා. හැබැයි නිත්‍යා එක්ක වැඩි කතා බහක් නැහැ. දැන් නිත්‍යා කියනවා ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් නම් හරිම හොඳයි. මගේ එක්කිනා නම් නිතරම වැඩ. එයා මං එක්ක ඉන්නේ බොහොම ටික වෙලාවයි. අපි දෙන්න බොයිෆ්‍රෙන්ඩ්ලා මාරු කරගමුද කියලා hina වෙනවා. නිත්‍යාට ඕනේ විහිළුවක් කරලා ශ්වේතා එක්ක හිතවත් වෙන්න. හැබැයි මේ වචන ටිකට ශ්වේතට දරා ගන්න බැරි කෝපයක් එනවා. මොකද මෙයා මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක්නේ. ශ්වේතා මෙතනින් නැගිටලා ගියාට පස්සේ නිත්‍යා අර්ජුන්ට වීඩියෝ කෝල් එකක් ගන්නවා. දැන් අර්ජුන්ට විස්තරේ වෙච්ච හැම දෙයක්ම කියනවා. අර්ජුන් මේ වෙලාවේ නිත්‍යාට බැන්නත් නිත්‍යා කියනවා නෑ ප්‍රශ්නයක් නෑ. සිරිල් කියන්නේ හොඳ කෙනෙක්. හැබැයි කෙල්ලට නම් ටිකක් තරහ යනවා කියලා. ඇත්තටම මේ වෙලාවේ කේන්තියෙන් ඉන්න ශ්වේතා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මොකද දැන් නිත්‍යා එක්ක තියෙන තරහ පිට කරගන්න තමයි මෙයාට ඕනේ. නිත්‍යා තාමත් අර්ජුන් එක්ක වීඩියෝ කෝල් එකේ ඉද්දි අර්ජුන් දකිනවා නිත්‍යා පිටිපස්සේ තියෙන බෑග් එක. ඒ බෑග් එක දැක්ක ගමන් අර්ජුන්ට යමක් මතක් වෙනවා. අර්ජුන් නිත්‍යාට කියනවා බෑග් එකේ අනිත් පැත්ත පෙන්වන්න කියලා. එතකොට දකිනවා බෑග් එකේ අනිත් අත් පටිය නැති බව. එතකොට අර්ජුන්ට මතක් වෙනවා හොටල් එකේ මරලා දාලා හිටපු කෙනෙක් සම්බන්ධව පරීක්ෂණ කරද්දී හම්බුණු අත් බෑග් පටිය. අර්ජුන් නිත්‍යාට කියනවා නිත්‍යා ඔයා ඉන්නේ වැරදි තැනක ඉක්මනට ඔතනින් එළියට එන්න කියලා. හැබැයි නිත්‍යාට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් නිත්‍යා ඉක්මනට මෙතනින් එන්න ලෑස්ති වෙද්දී ශ්වේතා එනවා මෙතනට. ඒ නිසා නිත්‍යාටින් ෆෝන් එකත් බිම වැටෙනවා. ශ්වේතා එක්කම නිත්‍යාට පිහිකින් ඇනලා අහනවා උඹට ඕනි මගේ බොයිෆ්‍රෙන්ඩ් වද? උඹ එයාට කැමතිද කියලා. අර්ජුන් කෝල් එක කට් වුණු නිසා ඉක්මනට නිත්‍යා හොයන් එන්න පිටත් වෙනවා. ඒ ආවට පස්සේ තමයි ශ්වේතාට පහර දීලා නිත්‍යා ගැන අහන්නේ. ඒ වෙලාවේ ශ්වේතා විස්තරය සම්පූර්ණව කියලා
නිත්‍යාව මරපු කෙනෙක් ගැන අර්ජුන්ට කියනවා. ඉතින් ශ්වේතව මැරුවේ අර්ජුන්ම තමා. මේ කතාව දැන් අර්ජුන් කිව්වේ ආදර්ශට. දැන් නිත්‍යාට කරපු දේ ගැන ආදර්ශ අර්ජුන්ට කියන්න පටන් ගන්නවා. මොකද දැන් අර්ජුන් හැම දෙයක්ම හොයාගෙන ඉවරයි. ආදර්ශ කියන කතාව මෙහෙමයි. ශ්වේතා නිත්‍යාට පිහින් ඇනලා ටික වෙලාවක් යද්දි ශ්වේතට බය හිතෙනවා. ඒ නිසා ශ්වේතා ආදර්ශට කෝල් එකක් ගන්නවා. ආදර්ශ තමා ශ්වේතට මත්ද්‍රව්‍ය ගෙන දෙන්නේ. ශ්වේතා ආදර්ශට විස්තරේ කිව්වම ආදර්ශ එනවා ශ්වේතාගේ ගෙදරට. ආදර්ශ කියනවා හරි මම මේක බලා ගන්නම් කියලා ශ්වේතට යන්න කියනවා. ඊට පස්සේ මිනිහා නිත්‍යාව දූෂණය කරනවා. ඒ වෙද්දි පිහියනුමෙන් තුවාල වෙලා හිටියත් නිත්‍යා මැරිලා නැහැ. ඉතින් තමන්ගේ වැඩේ කරගන්න ආදර්ශ හුස්ප හිර කරලා නිත්‍යාව මරලා දානවා. ඊට පස්සේ ශ්වේතට ඇවිත් කියනවා ඒකිට තාම පණ තිබ්බා මම ඒකව මැරුවා. බය වෙන්න එපා මම බලා ගන්නම් කියලා නිත්‍යාගේ බොඩි එක ඇදගෙන යනවා. අන්න ඒ වෙලාවේ පාර්සල් එකක් දෙන්න අබී කියන ඩිලිවරි බෝයි මෙතනට එනවා. ඒ වෙලාවේ අපි දකිනවා ආදර්ශ නිත්‍යාගේ බොඩි එක ඇදගෙන යන බව. අබී බයටම මෙතනින් පැන ගන්න හැදුවත් ආදර්ශ දකිනවා අබීව. අබීට පැනලා යන්න බැරි වෙනවා මොකද මිනිහා බය වෙලා ඉන්න නිසා. ඒ වෙලාවේ ආදර්ශ එක්ක ශිල්පියක් අරගෙන කියනවා දැන් උඹ කාට හරි මේක ගැන කිව්වොත් උඹත් මේකට අහු වෙනවා. ඒ නිසා සද්ද නැතුව ඉඳපන් කියලා. ඒ නිසා අබී හිටියේ සෑහෙන බයකින්. මේ කතාව ආදර්ශ දැන් අර්ජුන්ට කියලා ඉවරයි. මේ වෙද්දි ආදර්ශ නිත්‍යාගේ බොඩි එක පුච්චලා අලු මුහුදටත් දාලා තමන්ගේ පෙම්වතියට කරපු මේ අපරාධයට අර්ජුන් ආදර්ශව බෙඩි තියලා මරලා දානවා. අවසානයේ මේ හැම දෙයක්ම අර්ජුන් එයාගේ ඉහළ නිලධාරියට කිව්වට පස්සේ මේක රහසක් විදිහට තියාගන්න කියලා මේ නඩුව ඉවරයක් කරනවා. අර්ජුන් හැම දෙයකින්ම නිදහස් වුණත් නිත්‍යාගේ මතකයෙන් නිදහස් නොවි ජීවත් වෙවි. ඉතින් මූවි එක හොඳයි නම් මේ වගේ මූවිස් තව බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලම තියාගන්න. ගිහින් එන්න.